පියාණන් වහන්සේ පෙන්වා දෙනවා චතුන්නංකෝ සතරක් වූ ආවුසෝ ඇවැත්නි සතිපට්ඨානං සතරක් වූ සීවටන් සහිත මේ සතිපට්ඨානය අභාවිතත්තා අභාවිතයට යවයිද අබහුලී කතත්තා බොහෝ සෙයින් අභාවිතයට පත්වෙයිද පිරිහෙයිද අතහරියද තථාගතේ පරිනිබ්බුතේ තථාගතයන් වහන්සේ පිරිනිවන් වදාළ කල්හි සද්ධම්මෝ නචිරත්තිතිකෝ හෝති සද්ධර්මය සහ මුලින්ම චිරත්තිතය නැති වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සද්ධර්මයේහි චිරත්තිතිය නැතිවීමට ප්‍රධාන හේතුව වන්නේ සතර සීවටන් ප්‍රගුණ නොකොට අභාවිතයට අබහුලී කතත්තා බොහෝ සෙයින් අභාවිතයට පත්කොට එයින් පිරිහි යනවනම් සතිපට්ඨානය ශාසනය තුලින් පිරිහි යනවනම් එතන ශාසන නචිරත්තිතිකෝ හෝති චිරත්තිතය සිද්ධ නොවේ සතිපට්ඨානං භාවිතත්තා බහුලී කතත්තා තථාගතේන පරිනිබ්බුතේ තථාගතයන් වහන්සේ පිරිනිවන් වදාළයින් පසුව සතර සතිපට්ඨානය භාවිතා කරනවා නම් බොහෝ සෙයින් භාවිතා කරනවා නම් සද්ධම්මෝ චිරත්තිතිකෝ හෝති තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය දිගින් දිගටම අඛණ්ඩවම පවතින බව තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවයි. ඒ නිසා ඔබ අවබෝධ කරගත යුතුයි. මේ ශාසන පැවැත්ම වෙනුවෙන් කොඩි දැම්මට වැඩක් නැහැ. ශාසන පැවැත්ම වෙනුවෙන් නොඑක් දේ කළාට වැඩක් වෙන්නේ නැහැ. මේ ශාසන පැවැත්ම ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ කළ යුත්තේ සතර සතිපට්ඨානය මුල මැද අග පිරිසිදුව මනවින් දැනගෙන පරිහරණය කිරීමයි. ඔබ ඔබටම අවංක වෙන්න. ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කර බලන්න. ඔබ කායානුපස්සනාව දන්නවද? ඔබ වේදනානුපස්සනාව දන්නවද? ඔබ චිත්තානුපස්සනාව දන්නවද? ඔබ ධම්මානුපස්සනාව දන්නවද? ඔබ සතර සතිපට්ඨානය මුල මැද අග පැහැදිලිව දන්නවද? එහෙනම් ඔබ තුල ශාසන චිරස්ථිතියක් නැති බව ඇති බව දැනගන්න.